ආයිබෝවන් අපි හැමදාම වගේ ටයිමින් බෙල්ට් ගැන කතා කරනවා. ඒකට තියෙන මයිලේජ් එක, කොච්චර කාලෙකින්ද මාරු කරන්න ඕනේ. ඒ ඔක්කොම කතා කරාට ඔයිල් සීල් ගැනත් කතා කරනවා. හැබැයි ඔයිල් සීල් වලින් වෙන හානිය ආපහු ටයිමින් බෙල්ට් වලට ඔයිල් ලීක් වෙන්න අරගෙන වෙන හානිය ගැන කියන්නයි මම ගත්තේ. ඇත්තට සමහරක් අය පුරුදු වෙලා ඉන්නවා ටයිමින් බෙල්ට් එක විතරක් දානවා. ඒ වෙලාවට ඔයිල් සීල් එක ලීක් නැත්නම් ක්‍රෑන්ක් කෑම් එහෙම නැත්නම් ඔයිල් පම්ප් එකේ ඔයිල් සීල් එක ලීක් නැත්නම් ටයිම් බෙල්ට් එක විතරක් දානවා. ඒක සමහරට ඇඩ්ජස්ට් එක නැතුව දාන වෙලාවල් හම්බෙලා තියෙනවා මට. ඉතින් එහෙම කරන්න එපා. හුඟක් වෙලාවට ඇත්තට ආයේ මේ පැත්තට ලක්ෂයක් දුන්න ටයිම් බෙල්ට් එකක් නම් ආයේ මේ පැත්ත බැලවෙන්නේ ඇත්තටම කිලෝමීටර් ලක්ෂයකින්. අපි හිතමු ටයිම් බෙල්ට් එක දාලා ඊළඟ කිලෝමීටර් 15000 දී විතර ආයෙමත් ඔයිල් ලීක් එකක් ආවොත් ඒත් ඒක ඔයිල් ටයිම් බෙල්ට් එකට ඇවිල්ලා ආයෙත් අපිට ටයිම් බෙල්ට් එක රිප්ලේස් කරන්න වෙනවා ඔයිල් සීල් ටිකත් ඇතුළුව. ඒකින්ද මතක් කරලා ටයිම් බෙල්ට් එක දාද්දී ඇඩ්ජස්ටර් ඊළඟට ක්‍රෑන්ක් කෑම් ඔයිල් සීල් ස්ටේෂන් කියන්නේ ඕන ඔයිල් පම්ප් එකක් තියෙනවා නම් පම්ප් එකේ සීලුත් මාරු කරන්න සමහරක් වෙලාට මොකකට ඒ 2C වගේ එන්ජින් වල Toyota 2C වගේ එන්ජින් වල ඔයිල් පම්ප් එකකට එන ඕරින් එක ඒවා ඔක්කොම මේ සීල් එකේ ටික දාන්න වෙනවා. මම මේ කියන මේක හැමෝම කරනවත් නැති. හැබැයි ගොඩක් වෙලාට අහු වෙනවා එහෙම කරන්නේ නැති අය. පාඩුවගේ මහතුරුත් තමන්ගේ වාහනේ ටයිම් බෙල්ට් දාන්න කියලා දුන්නොත් මේ ටයිම් බෙල්ට් එකට අදාළ ඔයිල් සීල් ඔක්කොම මාරු කරාද කියලා බලන්න. සමහරක් වෙලාවට ගණන් වෙනස් වෙනවා. ටයිම් බෙල්ට් රිප්ලේස් කරා මේන් ජොබ් එක ටයිම් බෙල්ට් එක. හැබැයි එතනින් එහාට සීල්, ඇඩ්ජස්ටර්, ඔයිල් පම්ප් වල වගේ ඒවා දාන්නේ නැති වුනහම ආපහු පාඩුව හානිය වෙන්නේ වාහනේටමයි. ඒක මතක් කරන්න ගත්තේ. ඔබගේ වාහනේත් ටයිම් බෙල්ට් ගැන මොන හරි ගැටලුවක් තියෙනවා නම් එන්න අපි ළඟට අපි ඒක විසඳලා දෙන්න.